දැන් ඔය දලදා මාලිගාවේ ඡන්දේ භාවිතා කරන්න තියෙන මට පිළමේපත් කරන්න අනුරාධපුරෙන් තියෙන ඡන්ද 4යි. හින්තලයට තියෙනවා අටමස්ථාන නායක හඳුරන ඉසුරුමුණේ තියෙන ඖෂධාන්ත මුඛයේ අහිතකර බැක්ටීරියා මර්ධනය කරන බවට සායනිකවත් විද්‍යාත්මකවත් තහවුරු කර ඇත. ප්‍රාදේශීය ලේකම්ලට තියෙනවා කාන්තාවක් වුණොත් බෑ. දැන් කාන්තාවක් තමයි දලදා හාඳුරුව ගෙනාවෙත් ශ්‍රීමා බෝධිය උන්වහන්සේ ගෙනාවෙත් බලන්න අපි නොකරපු වැඩ සුද්ධ කරලා අද අපිට බෞද්ධ භික්ෂුවට බයිනවා. ආබෝධින් මහන්සිය ගාවට යන්න බෑ, දලදා හාමුදුරු ගාවට යන්න බෑ කියලා අද මිනිස්සු බයිනවා. ඒ විතරක් නෙවෙයි අපේ රටේ ආණ්ඩු ව්‍යවස්ථාවේ නිකාය 3යි තියෙන්නේ. සියම් නිකාය සහ රාමඤ්ඤ නිකාය, අමරපුර නිකාය. දැන් සියම් නිකායේ මල්වතු වස්කිරි උභය පාර්ශ්වයට තියෙනවා ඡන්දේ භාවිතා කරන්න දලදා මාලිගත් විහාරාධිපතිත්වයේ තියෙන උන්වහන්සේලා දෙනම. දැන් අපි දකිනවා මේ ඡන්දේ කියලා කියනකොට ඇයි රාමඤ්ඤ නිකායට දීලා නැත්තේ ඡන්දේ? ඇයි දීලා නැත්තේ අමරපුර නිකායට? කියලා බයිනවා මල්වතු මහ විහාරයට, අස්කිරි මහ විහාරයට. මේක අතීතේ දන්නේ නැහැ. මම ඒකයි කිව්වා අර ඌරාගේ මාළු ඇගේ තියලා කපනවා. බලන්න වෙලා තියෙන විපත. කතරගමට යනකොට කතරගම අදට කතරගම දේවාලට එහා පැත්තේ ඉන්දියන් කුරුක් කරලා ඉන්නවා. ලියලා දීලා ඉන්දියන් මේ එංගලන්තකාරයෝ. පාර්ශ්ව තුනටම බෙදලා තියෙනවා. කතරගම මහා කිරිවිහෙර සියම් නිකායට, අමරපුර නිකායටයි, රාමඤ්ඤ නිකායටයි වැඩිහිටි කන්දයි අර අභිනවාරාමේ දීලා තියෙනවා. මේවා සැලසුම් කරලා මේවා කරලා තියෙනවා. හැබැයි මේවට උපදෙස් ඔක්කොම දීලා තියෙන්නේ ඒ කාලේ ඉංග්‍රීසි දැනගත්තු සිංහල බෞද්ධ මිනිස්සු. ඉතින් ඒකෙන් මහා විනාශයක් මේ රටට මේක නිවැරදි කරගන්න හරි අමාරුයි. කවුරු රට පාලනය කරත් කවුරු ආවත් අපේ මේ රාජ්‍ය පවත්වාගෙන යන්න හරි අමාරු තත්ත්වයක් ඉස්සරහට තියෙනවා. අවුරුදු 5න් 5ට රජවරු ජනාධිපතිවරු මාරු වෙනවා. නමුත් මේ රටේ ස්වෛරීත්වය, ඒකීය භාවය මේවා රැක ගන්න අපිට බැරි වෙනවා.